ඔයාලට පේනවත් ඇති අපි දැන් මේ පැරඩයිස් ඇල්ල එහෙම නැත්නම් මහවැලි ඇල්ල කියලා හඳුන්වන තිය ඇල්ල පහු කරලා ඒ කියන්නේ ඔයාලා ෆිෂින් හට් පැත්තෙන් එනවා නම් ෆිෂින් හට් වල තියෙන වතුර පාර දිගේ පොඩ්ඩක් උඩ යනකොට වම් අත පැත්ත හැරෙන දෙන වතුර පාර උඩ ආපුවාම තමයි ඔයාලට හම්බ වෙන්නේ පැරඩයිස් ඇල්ල පාර. ඒකෙන් ඇවිල්ලා පැරඩයිස් ඇල්ල ගාමින් උඩ ආපු ගමන් ඔයාලට හම්බ වෙනවා දෙහිනකන්ද මුක්වත්ත පාර. එතකොට මේ තියෙන්නේ පැරඩයිස් ඇල්ල පහු කරලා දැන් අපි දෙහිනකත්ත මුක්වත්ත පාරේ ඉදිරියට යනවා. මෙතනින් එහාට අපිට හම්බ වෙන්නේ අග්ගලදොල. ඒ කියන්නේ බත්තුලුවේ ආරම්භක අන්තය. එතකොට කැලණි ගඟේ ආරම්භක අන්තයක් කියොත් නිවැරදි. කැලණි ගඟ ඇත්තටම අපිට ඕන සලකන්නත් පුළුවන් මහගිරි දඹේ ආශ්‍රිත කලාපයෙන් ආරම්භ වෙනවා කියලත්. එතකොට ඒ පාරේ අග්ගලදොල කියන ස්ථානයට යන ගමන තමයි දැන් තියෙන්නේ. පැරඩයිස් ඇල්ලෙන් පස්සේ කවුරුත් දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඒක තමයි මාර්ගය දිගටම නැග්මක් සහිත මාර්ගයක් තමයි තියෙන්නේ. නැග්මක් පොඩි තැනිතලා කැලලක් ආයෙත් නැග්මක් කැලලක් හැටියට ඔය ඇහැල කනුවට ආශ්‍ර ප්‍රදේශයෙන් අපි රත්නපුරා පාරට එකතු වෙන්න යන්නේ. එතකොට පැරඩයිස් ඇල්ල ගාවට අපි ගමන පටන් ගත්තේ ඊයේ උදේ 9:00 විතර දෙනකන්දෙන් හවස 5 වගේ වෙනකොට අපි පැරඩයිස් ඇල්ල ගාවට ආවා. ඉවිල්ලා රාත්‍රියේ ගත කරා පැරඩයිස් ඇල්ලේ. එතනින් එහාට අපි මේ අද ගමන් කරන්නේ අපේ ශ්‍රීපාද පද්මේ කරුණාකර ගන්න වන්දනාකාරයෝ ටික. ඒකෙදි ආසන්නව යම් කිසි කාලයක් ගත වෙයි. අපි පුරුද්දක් වශයෙන් අපි මම කලින් සඳහන් කරා ශ්‍රීපාදනගේදී කාලය පිළිබඳ මිනුම් ඉදිරිපත් කරන්නේ නැහැ. හැබැයි අපි අග්ගලදොලදී හම්බෙමු ශ්‍රීපාද පේන අවස්ථාවක් එක්ක.